මේ ඉස්සෙල්ලා අපි සාමාන්‍ය මිනිස්සයා දැක්ක පැටර්න් එක තියෙනවනේ. ඒ පැටර්න් එකේදී එයා රිස්ක් ගන්න බයයි. හරිද? එයා සේෆ්ටි ෆීලින් එකක ඉන්නේ හැම වෙලේම. එයා චේන්ජ් වෙන්න බයයි. එතකොට මේ විවසායකයා කියන කෙනා මේ පැටර්න් එක රිවර්ස් කරනවා. මෙන්න මේකයි මෙතන තියෙන වැදගත්ම දේ. ඔයාලා ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ දේ තීරණය කරලා මේ ව්‍යාපාර ලෝකයට එන්න. මම තව පොඩි අතුරු කතාවක් කියන්නම්. ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ඒ කට්ටියට 7 ගුණයකින් ස්ට්‍රෙස් එක වැඩි. හරිද? 7 ගුණයකින් එයාලට පිස්සු හැදෙන්න තියෙන මේවක වැඩි. ඒ කියන්නේ ඒ ප්‍රවණතාවය වැඩි. මොකද ව්‍යවසායකයා කියන කෙනා හැම වෙලේම බලන්නේ රිස්ක් එක. ව්‍යාපාරිකයා කියන කෙනා හැම වෙලේම බලන්නේ කොහොමද ප්‍රොෆිට් වැඩි කරගන්නේ ලොස් වෙන්නේ නැතුව. හරි. එතකොට අපි එමු කොහොමද මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ? හරිද? මේ පැටර්න් එක රිවර්ස් කරද්දී මේ ව්‍යවසායකයා කියන කෙනා තමයි මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ. එතකොට එයා ඒකෙදී ප්‍රශ්නෙන් පැනලා යනවා වෙනුවට එයා ප්‍රශ්නෙත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. හරිද? එයා ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සෙකුට මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් එයාගේ මොලේ කියනවා මං කම්ෆර්ටබල් වෙන්න ඕනේ. දැන් මට මේ ප්‍රශ්න එපා. හැබැයි මේ ව්‍යවසායකයා කියන කෙනා ප්‍රශ්නයක්ද එන්න අන්න එහෙම තමයි ව්‍යවසායකයා ප්‍රශ්නත් එක්ක හැසිරෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ එයා ප්‍රශ්න වලට බය වෙනවට වඩා එයා අවස්ථාවල් ඩිටෙක්ට් කරනවා. එයා අවස්ථාවල් හඳුනා ගන්නවා. හරිද? එයා චේන්ජ් වෙන්න කැමති හැම වෙලේම. මේ ලෝකේ වුණත් අද මෙහෙම පවතින්නේ මෙන්න මේ ව්‍යවසායකයන් නිසා. හරිද? ව්‍යාපාරිකයන් කරන්නේ මේ ව්‍යවසායකයන් හදන නිර්මාණ නැවත හදලා ඒක සිස්ටම් එකක් එක්ක දුවගෙන යන එක. දුවාගෙන යන එක. මම ඒක පැහැදිලි කරන්නම් තව ඉස්සරහට. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යවසායකත්ව මනස කියන එක ඔයාට වැදගත් වෙනවා. පැහැදිලිවම ඔයාට වැදගත් වෙනවා මේ ව්‍යවසායකත්ව මනස කියන එක. හරිද? හරි. එතකොට ඔයාට මෙතන පේනවා අපි කොහොමද මේ ව්‍යවසායකයන් මේ පැටර්න් එක රිවර්ස් කරන්නේ. හරිද? දැන් ඔන්න ප්‍රශ්න එනවා. මෙතනින් මේ ප්‍රශ්න එන ගමන් තියෙන්නේ මෙතනට. හරි. ඊට පස්සේ මේ the entrepreneurial lens මේ lens එකෙන් ඒ ප්‍රශ්න එයා opportunities අවස්ථාවන් විදිහට තමයි එයාගේ output එක දෙන්නේ. එයාගේ output එක අවස්ථාව විදිහට එන්නේ. එතකොට ප්‍රශ්න කියන දේ ව්‍යවසායකයාට නැතුවම බැරි දෙයක්. පැහැදිලිද? ප්‍රශ්න තමයි ව්‍යවසායකින් හදන්නේ. මං ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම් බිස්නස් අයිඩියා එකක් හැදෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ තියෙන the problem magnet එක මේ magnet එකේ ප්‍රශ්න කියන දේ තියෙනවා. මේ ප්‍රශ්න කියන දේ යනවා මේ the entrepreneurial lens එක හරහා. ඒ lens එක හරහා ගිහිල්ලා අවස්ථාව විදිහට ඒක එළියට එනවා. එතකොට ඔයා අද ඉඳන් උත්සාහ කරන්න මේ ප්‍රශ්න කියන දේ ප්‍රශ්නයක් විදිහට දකින්න නැතුව අවස්ථාවක් විදිහට දැකලා ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ව්‍යාපාරයක් නිර්මාණය කරන්න.